Hi my dear friends, මම අද ඇවිල්ලා තියෙන්නේ තවත් සුවිශේෂී ස්ථානයකට. ඒ තමයි සප්තකන්‍යා කඳුවැටිය. මේකට 7 Virgin Mountain Range කියලා කියනවා. ඉතින් ශ්‍රී ලංකාවේ මස්කෙලිය ප්‍රදේශයේ Northern Ridge ආසන්නයේ. ඒ කියන්නේ ඔයගලන් ලේසියෙන් අඳුර ගන්න පුළුවන් සබරගමු හා මධ්‍යම පළාත් මායිමේ ශ්‍රීපාදස්ථානයේ ආසන්නව තමයි මේ කඳුවැටිය පිහිටලා තියෙන්නේ. ඇත්තට මේක ගොඩක් සුන්දර ඒ වගේම ප්‍රසිද්ධ කඳුපැන්තියක්. ඉතින් එකිනෙකට ආවෝ මුදුන් 7කින් සමන්විත මේ කඳු පන්තිය උසම කඳු මුදුන මුහුදු මට්ටමේ ඉඳලා මීටර වලින් ගත්තොත් 1571ක් අඩි වලින් ගත්තොත් 5154ක් පමණ උසින් පිහිලා තියෙනවා. ඉතින් friends මීදමින් වැසුණු ඝන වනාන්තර සහ තේවතු වලින් වටු මනස්කාන්ත දර්ශනයක් සහිත මෙම කඳුවැටිය ඉහළ ලක්ෂපාන කඳු පන්තිය ලෙසද හැඳින්වෙනවා. සප්තකන්‍යායන නම ලැබීමට හේතුව කඳු අතේ හැඩය නිදා සිටින කන්‍යාවියන් 7 දිනකුගේ හැඩයට සමාන වීම බව විශ්වාස කරනවා. ඉතින් ප්‍රෙස් මේ කඳුවැටිය ගොඩක් ප්‍රසිද්ධියට පත් වුණේ 1974 12 4 දින මෙරට ඉතිහාසයේ තුන්ු දරුණුතම ගුවන් අනතුර නිසා. මාටින ෆ්ලයිට් 138 මේ කඳුවැටියේ පස්වන මුදුනේ හැප්පුණා. ඉතින් එහි ස්මාරකයක්ද මෙහි පිහිටලා තියෙනවා. මෙම කඳු පන්තිය කඳු නගින්නන් ඒ කියන්නේ හයිකින් ලෝලින් අතර ඉතා ජනප්‍රිය ස්ථානයක්. ඉතින් ඔයාලත් මේ කඳුවැටිය තරණය කිරීමට බලාපොරොත්තු වෙනවා නම් පළපිරුදු මඟ පෙන්වන්නෙකුගේ සහාය ලබා ගැනීම අත්‍යවශ්‍යයි. ඉතින් ප්‍රෙස් තවත් ලස්සන ස්ථානයකින් හම්බෙමු. ගිහිල්ලා එන්නම්. goodbye.